අයිබෝන් හැම දිනාටම අපි කාලාන්තරයක් තිස්සේ කරගෙන යන වැඩසටහන වගේක් තියෙනවා. එක තමයි ගීත ගායනය පිළිබඳ සම්මන්ත්‍රණ මාලාවක්. ඒ වගේම වැඩමුළු මාලාවකුත් කරගෙන යනවා. ඒතර මේ සම්මන්ත්‍රණ මාලාවේ කෙරෙන්නේ ගීත 10ක් අරගෙන එක මාසයකට අවශ්‍ය කරන පාඩම් එක්ක ඒ කොටස ගීත 10 කියලා දෙන එක. ඒතර මේක මාස 4කින් හතරක් තිස්සේ දිව යන වැඩසටහනක්. එතකොට මාස 4ට හදුව සිලබස් එකක් තියෙනවා. විෂය නිර්දේශයක්. පළවෙනි සම්මන්ත්‍රණයට වඩා පොඩ්ඩක් ඉහළින් ඊළඟ සම්මන්ත්‍රණයේ ගීත 10ත් එක්ක පාඩම් මාලාව ඉහළ මට්ටමකට එනවා. තුන්වෙනි සම්මන්ත්‍රණයේදී ගීත 10ක් එක්ක අර කලින් දෙකට වඩා ඉහළ තත්ත්වයකට පාඩම් ටික එනවා. හතරවෙනි සම්මන්ත්‍රණයේ අර කලින් තුනටම වඩා ඉහළ මට්ටමකට විෂය නිර්දේශ සැකසෙනවා. එතන මේ විදිහට ගීත 10 බැගින් කරලා අපි මේ සම්මන්ත්‍රණ මාලාවේ දැන් ප්‍රසංගයක් පවත්වනවා. පහුගිය සම්මන්ත්‍රණ 4 ඉවර වෙලා ඒක ප්‍රසංගයක් 18 වෙනිදා පැවැත්වෙනවා. ජනවාරි 18. එතකොට මේ සම්මන්ත්‍රණය දෙවෙනි අදියර. දැන් පළවෙනි අදියර ඉවරුණා. දෙවෙනි අදියර පටන් ගන්නවා පෙබරවාරි මාසේ 8 වෙනිදා. පැවැත්වෙන ස්ථානය තමයි මහරගම ඇරවුවල සකිසඳ අරණ. සකිසඳ අරණ බොහොම ලස්සන පරිසරයකින් යුතු ස්ථානයක්. මේ සකිසඳ අරණේ තමයි මේ වැඩමුළුව එහෙම නැත්නම් සම්මන්ත්‍රණ කෙරෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට ලියාපදිංචි වෙන්න ඕන නම් පහතින් දැක්වෙනවා සම්පත් ලියනගේ මහත්තයාගේ ටෙලිෆෝන් නම්බර එක. එතකොට ඒ ටෙලිෆෝන් නම්බර එකට කතා කරලා මේ සම්මන්ත්‍රණයට එකතු වෙන හැටි අහන්න. මම මේ සම්මන්ත්‍රණ මාලාව කරන්නේ අත් වශයෙන්ම ගොඩක් දේවල් මේ ගායනා කරන අයට දෙන ගොඩක් වෙලාවට වැඩිහිටි ඒ ප්‍රශ්නයක් නැහැ. ළමා වැඩිහිටි ඕන කෙනෙකුට මේකට එන්න පුළුවන්. මහන්සි වෙලා මේ වැඩේ කරාම යම්කිසි ප්‍රමාණයකින් 130-40කින් ඔයගලගේ ගායනා දිවිය ඉහළ මට්ටමකට එනවා. එතකොට ඒ පිළිබඳ විස්තරයක් අවශ්‍ය නම් අපිට ජනවාරි 18 වෙනිදා ඒක බලන්න ආවොත් ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් වෙනවා. එතකොට සම්මන්ත්‍රණය පටන් ගන්නවා පෙබරවාරි මාසේ 8 වෙනිදා. එතකොට සම්පත් මහත්තයාට කෝල් කරලා විස්තර ලබා ගන්න ඕන. ඒ විස්තර ලබා ගත්තාම එයා ඒ සම්පත් මහත්තයා ඔයගලන්ව ලිස්ට් එකක් හදලා ඒ WhatsApp සමූහයට දාලා ඒ කටයුතු කරගෙන යනවා. ඒ වගේම ඒ පාඩම් මාලාව ඒකේ පොතක් ලියන හැටි දිනවා. පොතක් ලියන ක්‍රමයක් තියෙනවා. ඒ ආකාරයට ඒ පොත ලියලා ඒ සම්මන්ත්‍රණයට ඇතුල් වෙන්න පුළුවන්. දැන් බලන්න අපි ගත්තොත් ගීත ගායනය. මගේ ආදරවතේ සදා සිහින හසත් මුලා මගේ ඔබේ ගීතයේ තියෙන රස භාවයන් අර්ථ රසයේ ශබ්ද රසයේ ඒ අක්ෂර කොහොමද ඒ ගීතයට අනුකූලව හැදලා තියෙන ඒ අක්ෂර භාවිතා කරන්නේ අපි ගායනයේදී ගායනයක් ඉස්මතු කරලා දෙන්නේ කොහොමද අර්ථ රසයේ සහ ශබ්ද රසයේ මූල කරගෙන නාදමාලාවන් සකස් කරලා ඒ නාදමාලාවට අනුව පද මුසු කරලා ගායනා කරන විදි. එතකොට මේ සඳහා අපි නිකම්ම සින්දු කියලා මදි. ඒ සඳහා තමයි පාඩම් මාලාවක්. ඒ සඳහා අවශ්‍ය පාඩම් මාලාවක් හොඳින්ම අපි අවබෝධ කරලා දෙනවා මේ සම්මන්ත්‍රණ තුළින්. එහෙනම් කැමති අය සම්පත් මහත්තයා කතා කරලා විස්තර ලබා ගන්න. නිහින් සෙව්වාම සසරේ අහෝවි යුගයෙන් බැඳි දුරේ ලංවී වෙන්නේ වරින් වරේ ඔබ
ගිනි පැතුනේ දිවියේ ආශා ගැඹුරේ ඔය විදියට අපේ ප්‍රසිද්ධ ගීත ගායක ගායිකාවන්ගේ ප්‍රසිද්ධ ගීත තමයි මේකදී අපි යොදාගන්නේ. එහෙමනම් ඕගොල්ලෝ මේක අවබෝධ කරගන්න මේක දීර්ඝ වශයෙන් අපි යන ලොකු ගමනක්. දැනට අපි පෞද්ගලික සම්මාන්ත්‍රණය ආයේ විස්තරත් අපි ඉදිරියට මේ channel එකෙන් ඔයගලන්ට ඒවා බලලා සූදානම් වෙන්න මේ සම්මාන්ත්‍රණ සහ වැඩමුළු සඳහා ඇතුළත් වෙන්න කතා කරලා අපිට තියෙන ස්ථානයේ තමයි ඇරවුවල සකිසඳ අරණ. මහරගම ඇරවුවල සකිසඳ අරණ බොහොම නිෂ්කලංක පරිසරයක්. ඔයගලන්ට වෙන ඔයගලන්ගේ වෙන ෆන්ක්ෂන් උත්සව අවස්ථා ගන්න පුළුවන් ලස්සන තැනක්. අපි මේ පිළිබඳ ඉදිරියට විග්‍රහ කරනවා තොරතුරු ලබා ගන්න. එහෙමනම් ඔයගොල්ලෝ මේ සම්බන්ධ වෙන්න අපි මහන්සි වෙනවා ඉතාව ඉහළින් ඔයගලන්ගේ ගායන දිවිය සාර්ථක කරගන්න. එහෙනම් සම්බන්ධ වෙලා ඔබගේ අධ්‍යාපන රටාව ගීත ගායනය තුළ අධ්‍යාපන රටාව සකස් කරගන්න. හොඳයි එහෙනම් මම නවතිනවා.